බලන්න මගේ ෆලෝවර්ස්ලා දාලා තියෙන කමෙන්ට් එක මගේ පෝස්ට් එකට මේක වාන්නේ කට්ටිය සමහරවල් හිතා ගන්නවත් විදියක් නෑ. අනේ මන් දන්නේ හිතා ගන්න විදියක් නෑ කියලා කට්ටිය දාලා තියෙනවා. මම දැඩිව තීරණය කළා ජනවාරි 1 වෙනිදා ඉඳන් ඩයට් කරන්න. මට තව දින 7යි ඉතුරු. පුත්තලමට කලින් පාලවිය හන්දියෙන් කල්පිටිය පැත්තට හැරෙනවා මේ කඩේ තියෙන්නේ. මේකේ දෙනවා සුපිරි තෙල් බේරන ෂර්ටිස් ටිකක්. කඩේ ඇතුළට යද්දි මගේ බර 78 kg, එද්දි 81.2 kg. එහෙම නැත්නම් සිංහලෙන් කියනවා නම් 81.2 kg. මේකේ විශේෂ රොටේ රෝල්ස් ස්ක්වාට් X දමුටුම තියෙනවා. ඊට පස්සේ ටේබල් ටෙනිස් බෝල් සයිස් උඹලකට ඩාල් වඩේ බෙදුම තියෙනවා. සේම් රෝල්ස් දවටුම ඇන්ඩ් අලකරි ටෙම්පරාදුව තියෙනවා. එග් පේස්ට් එක දවටලා බිස්කට් කුඩු එකතු කරපු බෙදුම තියෙනවා. අලබොණ්ඩා without potato if you need inside පැලුම and කට්ට සම්බෝල තියෙනවා. ඉතින් ස්පෙෂල් අනියන් සම්බල් with little sugar. ඒ කියන්නේ සීනි සම්බල් එකට චුට්ටක් සීනි දාලා තියෙන්නේ. ඉතින් කොහොම හරි මෙන්න මේ විදිහට මහත්යෝ කාගෙන ගියා. අපි 4 දෙනෙක් ගියා ඇත්තටම හිතා ගන්න බැරි වුණා කඩේ කට්ටියට. මොකද දවස් 7යි තියෙන්නේ. තව ඒ දවස් 7 ඇතුළත මේක කාලේ ඉවර කරන්න ඕනේ සාමාන්‍යයෙන්. එහෙම නැත්නම් මට දුක හිතෙන්න හිතෙනවා. මේ දවස් 7 ඇතුළත ඊට පස්සේ අපි ටීට්ස් වෙන මෝඩ කරා, ටී ඕඩ කරා. ඉතින් මෙතන සතුරුදායකම් පොතක් තියෙනවා. ඒක ගැන මම පැහැදිලිව කියන්න යන්නේ ඔය කට්ටියට. මෙන්න ඒ අතරේ අපිට හම්බුණා අත පිහදාන්න චීන පත්‍රයක්. මේකේ තියෙනවා දෙයියනේ මොකද්ද අපිට හිතා ගන්න බැරි දේ. මම මේ ටී එක ගහන පොලිමට ගහන අතර චීන පත්‍රය තියෙනවා 2600 දී චීනේ ලංකාවේ උපරාජ්‍යයක් වෙනවා කියලා. සම්පූර්ණ මේක චීන භාෂාවෙන් එක තියෙන්නේ බාන්න. ඉතින් ඒකත් කොහමද කියලා ටී එකත් සම්පූර්ණයෙන් ගැහුවා. ගහලා ඉවරලා අවසානයේක තේක බොන අතරතුරත් මේ රෝල්ස් කණ්ඩ හිතුණා. අලබොණ්ඩ එක තියෙනවා, වඩේ තියෙනවා. ඉතින් කොහොම හරි මේව කාගෙන ගියා මහත්තයෝ. මම කියන්නද පුදුම හිතන කතාවක්. ඉතින් බාන්න මේ ටී 4යි මේ කැම ටිකයි ඔක්කොටම ඔයා විශ්වාස කරනවද කීයක්ද ගියේ කියලා? 1350යි. ඔයා විශ්වාස කරනවා ජනවාරි 1 ඉඳන් කන්නේ ටටා බයි ඩයට්.